ඉතින් මගේ ඉස්සෙල්ලා වීඩියෝ එකේ කියනවා වගේ අර මං කිව්වේ දිරම් 100ක් වෙන මං දාපු බඩුව අතර මෙන්න මේක ඊළඟට ආවේ. ඊළඟට ආයි කියන අනිත් ටික ඔක්කොම එකට ආවත් මේක ආවේ වෙනම. ඒ කියන්නේ වෙන ෂොප් එකකින් වෙන්නද මේගොල්ලෝ ගෙන්නද අං කිව්වේ ලයිෆ් ෆාමසි කියන්නේ ෆාමසි චේන් එකක් නේ මෙහි. 75 ml මම මේකට දිරම් 7ක් ගෙව්වේ බබාට ගෙනාවේ. kids toothpaste එකක්. මේකේ ඇත්ත ගාන තියෙන්නේ 23 dirhams. So මේක made in Sweden. Designed in Sweden, developed by dentist. So මේකේ හොඳ දේ මං කියන්නම් මං අපේ බබා ලංකාවට ගිය වෙලේ මෙයාගේ දත් ටික පෙන්නවා මං දත් පෙන්වන්න ගිය ડોක්ටර් ගාවට. එතකොට එයා කිව්වා දත් වල ප්‍රශ්නයක් නැහැ. දැන් මෙයා 2+ නේ බ්‍රෙස්ට් ෆීඩ් කරන එක නවත්තන්න. දත් මැද්දට පස්සේ කොහොමද දත් මදිනක උදේ රෑ දත් මැද්දට පස්සේ කිරි දෙන්න එපයි කිව්වා. නැත්නම් දත් සවුත් වෙනවලු ඒ කිරි වලටත්. අවුරුදු මාස 6න් පස්සේ අම්මගේ කිරි වැඩගත් නැහැ කියන එක තමයි ડોක්ටර් කිව්වේ. ඉතින් ගොඩක් ડોක්ටර්ස්ලා එහෙම කියනවා. ඒ කියන්නේ ඇඟට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැලු මව් කිරි වලින් මාස 6න් පස්සේ. එහෙම නවත්තන්න ඉවන් ඒ වුණාට මෙයා තාම නවත්තලා නැහැ. නිදාගන්නේ මේ දී එහෙම හොයනවා මාව. කොහොම හරි මේ එතකොට ડોක්ටර් මෙයාගේ බලලා කිව්වා මෙයාගේ දත් වල නිකන් අමුතු ටෙක්ස්චර් එකක් ඇවිල්ලා තියෙනවා. දත් දෙක තුනක ඉස්සරහා දත් ටිකේ ටෙක්ස්චර් එක වෙනස් වෙලා තියෙනවා. ડોක්ටර් කිව්වා ෆ්ලෝරයිඩ් දන්තා ලේපයකින් දත් මදින්න කියලා. ඉතින් මෙන්න මේකේ ඔයාලට පේනවා නම් okay caries prevention contains fluoride. So මෙන්න මේක තමයි හොඳ දත් වලට ෆ්ලෝරයිඩ් ඕනේ. එතකොට ඒ තියෙන අර ටෙක්ස්චර් එක වෙනස් වෙච්ච ගතිය නැති වෙලා යනවා. ඒක අමුතු රෆ් ගතියක් ඇවිල්ලා දෙන කුඩු කුඩු වගේ නිකන් දැනෙන විදිහ දත් ටික එහෙම වෙලා තියෙනවා ඒකේ. ඒක නැති වෙන්න මෙන්න මේ දත් වලින් මේ ටූත්පේස්ට් එකෙන් මදින්න කිව්වා. ෆ්ලෝරයිඩ් කියලා කිව්වේ. ෆ්ලෝරයිඩ් තියෙන දන්තා ලේපයකින් මදින්න කියලා. ඉතින් මම මේක ගත්තේ අන්න ඒකයි අපේ බබාට. ගොඩාක් ඒවල ෆ්ලෝරයිඩ් නැහැ. ක්ලෝරයිඩ් විතරයි තියෙන්නේ. ඒකයි මම හිතන්නේ වෙනස. Alright guys, see you in my next video. එලා තරම් බලන්න මේක ස්පෙෂල් ඔෆර් එකක් ලයිෆ් ෆාමසි එකෙන් යන්නේ දිරාම් 7ට දිරාම් 23 එකක්. Enjoy.